කෙල්ලන් ටැටු ගහන්න පුළුවන්ද? කාන්තාවක් නම් මේ CSC ඉදිරියට යන්න බෑ කියලා අනිත් අය කියද්දි ඒ හැමදේම පළත්තල් ලෝකෙම ජයගත් ටැටු ආටිස්ට් කෙනෙක් කතාව අහනවා කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට රයන් ඇස්ලි මලාර්ක කියන්නේ අද ලෝකේ වඩාත් ගොඩට පත් වුණු ටැටු ආටිස්ට් කෙනෙක්. නමුත් එයාගේ ජීවිතය ආරම්භුනේ සුබෝභෝග දෙනකින් නෙවෙයි. කුඩා කාලයේ සිටම එයාට කලාවට විශාල ආසාවක් තිබුණා. චිත්‍ර ඇඳීම, නිර්මාණ කිරීම, අලුත් දේවල් හිතන එක ඇගේ දෛනික ජීවිතේ කොටසක් වුණා. නමුත් ටැටු ඉන්ඩස්ට්‍රි එකේ වැඩිපුරම හිටියේ පිරිමි ආටිස්ට්ලා. ගෑනු කෙනෙකුට මේක කරන්න බෑ කිව්ව රයන් එක පිළිගත්තේ නැහැ. ඇයි දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් තමන් කලාව දියුණු කරා. වෙනස්ම ෆයින් ලයින්, ඔර්නමෙන්ටල් සහ බ්ලැක් ඇන්ඩ් ග්‍රේ ස්ටයිල් එකක් නිර්මාණය කරා. අනිත් අය අනුකරණය කරන වෙනුවට තමන්ගේම අනන්‍යතාවයක් හදන්න තීරණය කරා. ඒක මට පහසුවක් නම් උන්නේ නැහැ. විවේචන තිබුණා, අවස්ථා නැති වුණා, පහත් කොට සැලකුවා. අසාර්ථක දවසුත් තිබුණා. හැබැයි අය නතර වුණේ නැහැ. ඊට පස්සේ සහභාගී වුණේ ලෝකේ ජනප්‍රියම රියැලිටි කම්පිටිෂන් එකක් වන ඉග් මාස්ටර් තරගයට. එතනදිත් ඇයට මුහුණ දෙන්න උනේ ලෝකේ දක්ෂතම ටැටු ආටිස්ට්ලාත් එක්ක. හැම චැලෙන්ජ් එකක්ම තිබි ජීවිතේ වෙනස් කරන තීරණයක් වගේ. ඒ ට්‍රයන් හැම ටැටු එකක්ම කරේ තරගයක් විතරයි කියලාම නෙවෙයි. ඇය ඒව නිර්මාණය කරේ කලා කෘති ලෙස. අවසාන ඉතිහාසය වෙනස් වුණා. රයන් ඇස්ලි මලාර්ක ඉග් මාස්ටර් තරගයේ ජයගත් පළමු කාන්තාව බවට පත් වුණා. ඒ ජයග්‍රහණය අය වෙනුවෙන් විතරක් නෙවෙයි. කාන්තාවන්ට බෑ කියලා ආපු හැම කෙනෙක් වෙනුවෙන්ම ලැබුණු ජයග්‍රහණයක්. නමුත් මේ කතාවේ වැදගත්ම පාඩම ජයග්‍රහණය නෙවෙයි. ඇයි කවදාවත් අනිත් ආටිස්ට්ලාගේ ස්ටයිල් එක හොරකම් කරේ නැහැ. ඇයි තමන්ගේ මනෝතාවයක් හදාගත්තා. අද ඕනම ආටිස්ට් කෙනෙක් රයන් ඇස්ලි ගොඩක් දැක්කොත් නම කියන්න කලින් මේ ස්ටයිල් එක අඳුර ගන්න පුළුවන්. ඒ තමයි සැබෑ සාර්ථකත්වය. ඔබ අදත් අනිත් අය කොපි කරන ආටිස්ට් කෙනෙක්ද? නැත්නම් තව අවුරුදු 5කින් ඔබ ටැටු එකකට දැක්කම මේක අනිවාර්යයෙන්ම ඔයාගේ වැඩක් කියලා ලෝකෙට කියවෙන ආටිස්ට් කෙනෙක්. මතක තියාගන්න. ටැලන්ට් එක බෝ ආරම්භ කරයි. ප්‍රැක්ටිස් එක බෝ දියුණු කරයි. ඩිසිප්ලින් එක බෝ ඉහළට ගෙන යයි. හැබැයි ඔබ ගණනතාවය තමයි අමතක නොවන ටැටු ආටිස්ට් කෙනෙක් කරන්නේ. හැම දවසකම අලුත් දෙයක් ඉගෙන ගන්න. හැම ටැටු එකක්ම ඊයේ කරපු එකට වඩා හොඳට කරන්න. එක දවසක ලෝකයේ රයන්ගේ නම වගේ ඔබේ නමත් මතක තබා ගනියි. ඔයා කැමතිම ටැටු ආටිස්ට්ගේ නම කමෙන්ට් එකක් දාන්න. අපි ගෙන්නම් එයාගෙන කේස් ස්ටඩි එකක්. මම ජේ.කේ රාමනායක. නැවතත් වටිනා විකිලිසන් එකෙන් හම්බ වෙමු. හිල්ලෙන්න. ජය වේවා.